ළමයි සමහර දේවල් තියෙන ජීවිතේ අපි කොච්චර ජීවිතේ දියුණු වුණා කියලා අපි ඔළුවේ හිතාගත්තත් ඒ කියන්නේ අපි මූල්‍යමය වශයෙන් දියුණු වෙයි. අපි ජීවිතේ අපි සිහින ඔක්කොම one by one ඉෂ්ට කරගෙන යනකොට පොඩි ෆන්නයක් ඇතුලේ පොඩි කික් එකක් එනවනේ. ඒවත් කරගෙන යනකොට ජීවිතේ හරි හොඳයි කියලා එහෙම තේරෙන අවස්ථාවක් තියෙනවානේ. ඔබ ඒක හරි. හැබැයි මෙන්න මේ වගේ අවස්ථාවල තමයි ජීවිතේ තේරෙන්නේ. අපි ජීවිතේ අන්ත අසරණතාවයට පත් වෙලා කොච්චර අන්ත අසරණතාවයට පත් වෙලා ඉන්නවද කියලා. මම කියන උදාහරණයක්. කොලකෙන්ද පැකට්ටකින් හදාගෙන බොන්න තරම් අසරණ වෙනකොට තමයි තේරෙන්නේ මම ජීවිතේ කොච්චර පිටිපස්සට ගිහින්ද කියලා. මේ සුදුරු මුහුද. Let's see. It smells like කොලකෙන්ද බහුවේ. I don't know. I mean if I can contract a disease that could be diagnosed in the hospital, that's all I wish for at this stage. අනිත් hospital එකට ගිහිල්ලා කියන්න පුළුවන් ලඩක් කියාගන්න දෙන්නේ. කොලකෙන්ද එකක් බීලා ලෙඩ උඩා කියලා කියන්න බෑ ළමයි. කවදාවත් අපි බලමු මේක ටෙස්ට් කරලා. Holy hell. There are some sediments down there, some residues, probably some crushed rice. ඉස්සර අම්මා කිව්වේ ඕක තමයි. ළමයෝ ලෙඩක් හදාගන්නවා නම් කඩක් කළා කියන්න පුළුවන් ලෙඩක් හදාගන්න කියලා. Let's see. Alright. Whoever thought that this was a bloody genius idea? I honestly don't know why they thought that. It looks like a gram-negative bacterial infection. An infection and then you end up having diarrhea. This is the color. Holy hell. I honestly don't know why I spent my hard-earned money for this. But anyways, I mean, the brand I don't know. But don't ever fucking buy this again. I mean, I'd rather make my own කොලකෙන්දේ, but කැරපිංච හොයාගන්න එක අමාරුයි. හැබැයි මේ මෙහෙනම් එච්චරම අමාරු නෑ. හදන්න ගියාමනේ අමාරු කොලකෙන්ද හරි රහ වුණාට අර ගෝබාගෙන අඹරගෙන දඟලන්න ගියාම හරි අමාරුයි. Anyway, දැන් ඉතින් මේක හදාගත්ත ජීවොන්ට තිබ්බ නේද? මේක තමයි මගේ මුළු ජීවිතේම එපා කියද්දි නරකම දේ ජීවිතේ ඇක්සෙප්ට් කරගන්න. ඒ කියන්නේ හැමෝම කියන මේ කුණු බොන්න එපා කියලාට ඒකම බොන්න හිතේ අන්න එහෙම එකක් තමයි මේ. This is literally my life. When someone says don't do it, I'm gonna fucking do it. This is the example. Okay. Yeah. හාල් එක තින්නේ මේ බත් එක undercooked rice එකක් දැන්නවා. ලුණු බින්දුවක්වත් නැහැ ඒක දාන්න ඕනි. මම දාන්නේ නැහැ දෙන්න කම්මැලියන්න. Pizza aku nomor 3 dan yang early karena aku lagi hakin bisa. Maybe this could be my matcha. Matcha for life. Oh my gosh. No, I can't. What are these? Alright, that's my little realistic moment, the penny dropped moment today. Alright, love you guys.